ආයුබෝවන් කපිල් ඉලෙක්ට්‍රොනික් SL YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම ඔයාලට අද ගෙනාවේ බුස් කැපිච්ච සිසිල් බෙන්ඩරයක් අලුත් වැඩියා කරන ආකාරය කියා දෙන වීඩියෝ එකක්. අපි බලමු කොහොමද කරන්න කියලා. ඉස්සෙල්ලම අපි යට හවුසින් එක ගලව ගමු. ඇනටික් ගලවලා විවෘත කරගමු. ඉන්පසු ක්ලීන් කරගමු. ඉන්පසු මෝටරය ගලවා ගැනීම සඳහා උඩින් තියෙන බෙන්ඩර් කප් එකට සම්බන්ධ වෙන කප්ලර් එක ගලවා ගත යුතුයි පළමුවෙන්ම. ඒක සඳහා බෙන්ඩර් ආමේචරයේ ධාරයකට ප්ලැට් පොඩි නියනක් කම්බි ඩැමේජ් නොවනසේ යවා ආමේචරි සිරකරගත්ත යුතුයි. මේක තින කප්ලර් එක පොට තින කප්ලර් එකක් තියෙන්නේ. ඒකින්ද අනිවාර්යෙන් කරකොල තමයි ගලව ගන්න ඕනි. උඩට උස්සවට ගැලවෙන්නේ නැහැ. ඒකින්ද අපි ප්ලැට් නියනක් කින් සිර කරගෙන ගලවගමු. කම්බි ඩැමේජ් නැති වෙන්න ප්ලැට් නියන ඇතුල් කළ යුතුයි. ඉන්පසු අපි මෝටරේ ගලවගමු. මම මෙහිදී වීඩියෝ එක ස්පීඩ් කරනවා. ඔබට පේන ඇති ආමේචරේ ආම් එක හෙල වෙනවා. බුස් එක කැපිලා හරි නැත්තම් බුස් එක හයි වෙන බ්‍රැකට් එක කැඩලා හරි තමයි එහෙම වෙලා තින්නේ. අපි මෝටරේ ගලවලා බලමු. මෝටරේ ගැලවීමට කලින් මෝටරේ ගැලවෙන තැන් ටික අපි පෑන් එකකින් මාක් කරගන්න ඕනේ. නැත්නම් හයි කරනකොට මේ බැලන්ස් නැති වෙනවා. පහසුවෙන් හයි කරගන්න තමයි එහෙම කරන්නේ. මේකේ පේන විදිහට බුස් එක හිර වෙන බ්‍රැකට් එක තමයි කැල්ලා ගිහලා තියෙන්නේ. ඒකින්ද බුස් එක හිර වෙන්නේ නැහැ. ඒකින් තමයි ආමේචරේ ආම් එක හෙල වෙන්නේ දෙපැත්තට. අපි දැන් බලමු මේක රිපෙයාර් කරන්නේ කොහොමද කියලා. මට මේ මෝටරේ රිපෙයාර් කරන්න බුස් එක හයි වෙන බ්‍රැකට් එකක් හොයාගන්න නැහැ. ඒකින් මම මේකට විකල්ප ක්‍රමයක් අනුගමනය කරනවා. ඒකට මම පෑන් මෝටර එක තියෙන රේසරයක් සවි කරලා රිපෙයාර් එක කරන්න තමයි මම උත්සාහ කරන්නේ. එතන තියෙන මේ කට රේසරේ
ප්‍රමාණයට වඩා පොඩ්ඩක් ලොකුයි. ඒක හින්දා මම රේසරේ මෝටරේම හවුසින් එකකින් කෑල්ලක් රේසරේ හයි වෙන කෑල්ල කපලා ගන්නවා. ඒ කෑල්ලත් හයි කරා මේ කට ලොකුයි. ඒක හින්දා මම වෙන ඇලුමිනියම් බට කෑල්ලකින් කෑල්ලක් කපලා ඒ තුනම සවි කරලා, ඒ කියන්නේ රේසරේ පෑනින් කපලා ගත්ත කෑල්ලයි ඇලුමිනියම් බට කෑල්ලයි තුනම එකට සවි කරගන්නවා. හවුසින් එකට ඒත් හිරට සවි වෙන්න. ඒකින් තමයි යකඩ අලවන ගම් එකක් යොදාගෙන අලවනවා. ඒකට 5 මිනිත් ගම් එකක් භාවිතා කරනවා. ඒක වේලෙන්න තියලා මම දැන් ආමිචරේ බෙන්ඩ්‍රේ ආමිචරේට රේසරේ වදිනවද කියලා බලනවා. ඒත් වදින්න නැති හින්දා ආමිචරේ ඇක්සල් එක පොඩ්ඩක් ගා ගන්න ඕනි. ඒකට මම ඩ්‍රිල් එකට ආමිචර සවි කරලා වැලිකොල කෑල්ලකින් ගා ගන්නවා. සාමාන්‍ය විදිහට උඩින් වැලිකොලේ හේතු කරලා ගන්න එකට ගෑවෙන්නේ නැහැ. ඒකින්ද මම වැලිකොල කෑල්ල මැදි කරලා අඬුවේ මිරිකලා ගා ගන්නවා. ඊට පස්සේ ග්‍රීස් ටිකක් දාලා සවි කරගමු මෝටරේ. දැන් මෝටරේ රිපෙයාර් එක ඉවරයි. දැන් අපි හවුසින් එකට සවි කරලා ගමු.
දැන් මෝටරේ රිපෙයාර් එක ඉවරයි. දැන් අපි හවුසින් එකට සවි කරලා ගමු. ඔයාලා මගේ කපිල ඉලෙක්ට්‍රොනික කෙස්සෙල් YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න, like කරන්න, share කරන්න. දැන් අපි වයර් ටිකත් සවි කරගමු. මේක ස්විච් එක පොඩ්ඩක් බොරුලා තියෙන්නේ. ඒකත් අද කරලා ගමු. දැන් හවුසින් එක යන ටික ඔක්කොම දාලා ඉවරලා හයි කරගමු. ස්විච් එක ඔන් කර චෙක් කරලා බලමු. රිපෙයාර් එක සාර්ථක සිදු කරලා තිනවා. කිසිම සද්දයක් නැතුව වැඩ කරනවා. නැවත අලුත් වීඩියෝකින් අපි හමු වෙමු. ඔබට සුබ දවසක්.